satu tahun usiamu. Hey guys, this is my 25th birthday video. birthday එක තිබුණා නම් දැන් ගොඩක් කල්. හැබැයි මට අප්ලෝඩ් කරන්න බැරි වුණා මේක. පස්සේ කාලෙකදී මෙමරි එකක් විදිහට බලන්න පුළුවන් වෙන හින්දා මම මේක අප්ලෝඩ් කරනවා. මේ පාර birthday එකට මම ස්පෙෂල් වැඩක් කරා. මම මටම ට්‍රීට් එකක් දුන්නා. So stay with the video. Welcome to my channel. ඉතින් මම ඔයාලට කොහේ මම ස්පෙෂල් වැඩක් කරා කියලා මම මේ පාර කරේ මගේ 9 අකුරු වලට අනුව ඇක්ටිවිටීස් කරා. ඉතින් පළවෙනි වර්ඩ් එකේ ඒකෙන් මම කරේ C මුහුද බලන්න යන එක. දෙවෙනි වර්ඩ් එක ASA ඒකෙන් මම කරේ ආර්ට්ස් මෙතනින් ඩිජිටල් ආර්ට්ස් බලන්න ගියා. මේ ප්ලේස් එක තමයි පික්සල් ග්ලූම් ලෝටස් ටවර් එකේ තමයි තියෙන්නේ. එන්වලින් නෙට්ෆික්ස් මූවී මං නෙට්ෆික්ස් නම් නෙමෙයි හැබැයි මං එදා මගේ සෝලෝ මූවී නයිට් එකක් තමයි තිබුණේ. නෙක්ස්ට් ලෙටර් එක තමයි D. ඒකෙන් කරේ අපි ඩාන්ස් කරපු එක. ඔය තියෙන්නේ මගේ යාළුවොත් එක්ක කැම්පස් එකේදී එක ඉවෙන්ට් එකකදී අපි ඩාන්ස් කරා. නෙක්ස්ට් ලෙටර් එක A. ඒකෙන් කරේ මම alone date. ඒ කියන්නේ මගේ සෝලෝ ඩේට් එකක් ගියා. එදා මම ගොඩක් තැන්වලට ගියා. ගිහිල්ලා තනියෙන් මීල් එකක් එන්ජොයි කළා. I spent that day in a quality way. चाहे जो तुम्हें पूरे दिल से मिल तो है वो मुश्किल से ऐसा जो कोई कहीं है. කියන්නේ happy birthday. Happy birthday. කාටද දෙනව? Happy birthday kan papa. उस हाथ को ආ? मेहरबान कल हो ना हो हर पल यहाँ. Next letter is R. R for religious activity. ඉතින් මගේ බර්ත්ඩේ එක තිබ්බේ පොය දවසක. එදා මම පන්සල් ගිහිල්ලා බුද්ධ පූජාව හදාගෙන ඒක පූජා කළා. වැඳලා අසහ පිරිකර පූජා කළා ආවා. ඔය තියන්නේ ඒවත් තමයි. ඉතින් ඔයාලා කලින් දැක්කේ මම බුද්ධ පූජාව හදන වීඩියෝ එකක්. මට බුද්ධ පූජාවට එදා හදන් යන්න තිබුණේ ආලවැදුමක්. मंदिर संदलो तलसल पिल सतर कोना रन सरवयना रंग हल तुल इसी पुलन सुंदर मोहनो पेल अतरे किसी मदिना मिन पेरनु तुटु उपकाउ देखिया नुमना ऐत दुर्ग पिपना रोवदेसट हमुनु बिना कोलनि हनवदिना मोदो सीत गुणय दनुना. ඔය තියන්නේ බර්ත්ඩේ එකට පස්සේ දවසේ. In that day I went to the Belangila temple and also the Kochikade church. So ඔය තියන්නේ මං එදා ගත්ත වීඩියෝස් ටිකක් තමයි. මං කොහොමද මොන හරි විශේෂ දෙයක් මගේ ලයිෆ් එකේ තියෙනවා නම් බර්ත්ඩේ එකක් හරි මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා නම් මං අනිවාර්යයෙන්ම යන තැන් දෙකක් තමයි බෙල්ලන්විල ටෙම්පල් එකටයි කොච්චිකඩේ චර්ච් එකටයි. ඒක මාරම හොඳ හැඟීමක්. මං මාර ආසයි ප්ලේසස් දෙකටම මම තනියෙන් ගිහිල්ලා මගේ දවස ගත කරලා එනවා. එතන ගොඩක් අනුහස් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සහ මගේ හිතටත් ගොඩක් කාම් වයිබ් එකක් දෙන තැන් දෙකක් තමයි ඒ තැන් දෙකම. ඉතින් බෙල්ලන්විල ටෙම්පල් එකට ගියාට පස්සේ මම ඊළඟට ආවේ කොච්චිකඩේ චර්ච් එකට. ඇත්තටම මම බෞද්ධ ඒ වුණත් මම චර්ච් වලටත් යනවා. මම ටැමිල් අයගේ ටෙම්පල්ස් වලටත් යනවා. මං ඕනම මගේ හිත නිවෙන මම ආස තැන් වලට යනවා.
so මම දන්නේ නැහැ prayers කියන්න, but I go and I pray. Yeah, that's how I spend that day. Next letter is U and my favorite activity, which was under the rain. ඉතින් මම දවස් දෙකක් තෙමුණා වැස්සේ. ඔය තියෙන පළවෙනි දවසේ එදා එච්චර වැස්සේ නැති නිසා ඊට පස්සේ තව දවසක් මම යාළුවවත් අදගෙන තෙමුණා. It was really nice. මගේ යාළුවා තමයි ඔය වීඩියෝස් ගත්තේ. She gave me a good support and we had so much fun with the rain. ඇත්තටම අපි දෙන පිස්සු දෙන්නෙක් වගේ වැස්සේ තෙමුණා එදාට. ඔය තියෙන අපේ කැම්පස් එකේදී එදා මං හිතන්නේ හොලිඩේ එකක්. ඉතින් මම යාළුවත් එක්ක යනකොට මං හිමිසරේ කිව්වා අපි දෙන්න යන්න මොකද වැස්සේ නටන්න කියලා. It was really fun, guys. If you don't have experience with this, please believe me, do it. It was so good. Next letter is H. H for haircut and hair massage. So I went to the salon and I got a new haircut and also a very comfy massage. Now I am in the heaven because of my massage. It was that much good. Oh my god, you should take a head massage after a haircut. कैसे तू गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुँह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया नादानिया नादानिया. Next letter is E. E for eat. ඉතින් මට වුණා මගේ අතින්ම හදාගත්ත කෑම එකක් මගේ බර්ත්ඩේ එක දවසේ කනවා තියෙන එක. Next letter is S and S for shopping. Next letter is H and H for hanging with friends. අපි field visit එකක් ගියා. ඉතින් එතකොට අපි යාළුවොත් එක්ක enjoy කරා. And next letter is A. A for alone time. ඔය තියෙන්නේ අපි field visit එක ගිහිල්ලා මම මගේ me time එක alone time එක ගත්ත විදිහ. Next letter is N and N for new birthday video. You can see that video end of this video. මම බර්ත්ඩේ එක වෙනුවෙන් ටැටු එකක් කරා. ඔය තියෙන්නේ එතනදි ගත්ත වීඩියෝස්. ඉතින් මම මේ ඇක්ටිවිටීස් ඔක්කොම කරේ සඳරු හේෂාන් කියන මගේ නම තියෙන letters අරගෙන. So that's it. Hey guys, today is my birthday. This is how I feel in my birthday. මගේ බර්ත්ඩේ එක තිබ්බේ පොය දවසක. ඉතින් මං එදා පන්සල් ගිහිල්ලා බුද්ධ පූජා කළා. මං කලින් පෙන්නුවා සහ බණක් කියවලා පිරිකර පූජා කරා. ඔය තියෙන්නේ එතනදි ගත්ත වීඩියෝ එකක් තමයි. මොකද මගේ බර්ත්ඩේ එක තිබ්බේ පොය දවසක. ඉතින් සිල් ගන්න හිටපු අයට තේ දීලා ඔය විදිහට බණකුත් කියවලා ඒ වැඩ ටික කරා. So yeah. අද දිනේ ජන්මදිනයේ ඉදිරි තියෙන සඳරු හේෂාන් තෙවරක්කම පුතණුවන්ට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමි. උපන් දිනේට සුබ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් ගෙන So this is the end of today's video and how I spent my birthday month, and I hope you enjoyed this video. මට ඉතින් මේක අප්ලෝඩ් කරන්න පරක්කු වුණා. බර්ත්ඩේ එක තිබුණේ කියාවරුත්තේ
එනිවේස් මම මේක දැන් අප්ලෝඩ් කරන්නේ මට පස්සේ කාලෙක හරි මේක බලන්න ඕන නිසා. So I hope you enjoyed this video. So thank you so much for watching and see you soon in the new video. Bye bye. You know what today is? Monday? It's my birthday. Everyone, it's my birthday. Hey God, just want to say thank you for this beautiful life that you've given me. I really appreciate it. Thank you for watching. Thank you, Modi.